හරි. අද අපේ මාතෘකාව වෙන්නේ මානව අන්තරාසර්ග පද්ධතිය. අපි දන්නවා අපේ දේහයේ සමායෝජනය හා සමස්ථිතිය සඳහා දායක වන පද්ධති දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ස්නායු පද්ධතිය. අපි ඒක කතා කරා. දෙවෙනි එක තමයි අන්තරාසර්ග පද්ධතිය. හරිද? හරි. අන්තරාසර්ග පද්ධතිය ළමයි ස්නායු පද්ධතියට සාපේක්ෂව එයා හිමින්නේ ක්‍රියා කරන්නේ. හැබැයි එයා වඩාත් නිවැරදිව ක්‍රියාකාරී වෙනවා. හරිද? එතකොට මෙයාගේ රසායනික ද්‍රව්‍ය විදියට භාවිතා කරන්නේ මොනවද? හෝමෝන භාවිතා කරලා තමයි මෙයාගේ ක්‍රියාවන් ඉටු කරන්නේ. හරි. එතකොට ළමයි මේ හෝමෝන ගැන දැන් අපි බලමු. හෝමෝන ස්‍රාවය වෙන්නේ කොහෙන්ද? එක්කෝ අන්තරාසර්ග ග්‍රන්ථියකින් නැත්නම් අන්තරාසර්ග සෛලයකින්. නේද? එතකොට මේ අන්තරාසර්ග ග්‍රන්ථි කියන්නේ මොනවද? මේ අන්තරාසර්ග ග්‍රන්ථි ළමයි එයාලා විශේෂණය වූ සෛල වලින් තමයි හැදිලා තියෙන්නේ. එයාලට නාල තියනවද? නැහැ. එයාලට නාල නැහැ. එයා කරන්නේ එයාලගේ තියෙන හෝමෝන රුධිරයට ස්‍රාවය කරනවා. කොහොමද? එහෙම වෙන්නේ ළමයි දැන් මේ ග්‍රන්ථි වටේට තියෙනව රුධිර කේශනාලිකා ජාලයක්. ඒ ග්‍රන්ථි වටේට තියෙන රුධිර කේශනාලිකා ජාලය මගින් තමයි මේ විදියට හෝමෝනය නිපදවලා ඒක රුධිරයට ස්‍රාවය කරන්න දායක වෙන්නේ. හරිද? හරි. එතකොට ළමයි දැන් අපි හෝමෝනය ගැන කතා කරමු. හරි. ඔන්න දැන් මම කිව්වා අන්තරාසර්ග ග්‍රන්ථි වලින් හෝ අන්තරාසර්ග සෛල වලින් හෝමෝන හැදෙනවා. නේද? හෝමෝන සංශ්ලේෂණය වෙනවා. එතකොට මේ හෝමෝන රුධිර ධාරාවට දානවා. එතනින් එහාට මේ හෝමෝනය කොහාටද යන්නේ? ඔහේ යනවද? නෑනේ. මේ හෝමෝනය ළමයි හැම සෛලයකටම ළඟාවීමේ හැකියාව මේ හෝමෝනයට තියෙනවා. හැබැයි හැම සෛලයකටම ගිහිල්ලා බැඳෙනවද? එහෙම බැඳෙන්නේ නැහැ. හරිද? මේ හෝමෝනයට හැම සෛලයකටම ළඟාවීමේ හැකියාව තිබ්බට මෙයා ගිහිල්ලා හැම සෛලයකටම ගිහිල්ලා බැඳෙන්නේ නැහැ. හරිද? හරියට මම ඔයාලට ඒක ඇඳලා පෙන්නන්නම්. ඒක වෙන්නේ මෙන්න මේ වගේ. ඔයාලා හිතන්න හරිද? මෙන්න මේ තියෙන්නේ හෝමෝනය කියලා. ඒ කියන්නේ මේ තියෙන්නේ හෝමෝන ටිකක්. හරිද? ඔහොම හරිද? හෝමෝන. මේ තියෙන්නේ අපේ දේහයේ තියෙන සෛල. මේ තියෙන්නේ මෙහෙම ප්‍රතිග්‍රාහක. හරිද? තව සෛලයක මෙහෙම ප්‍රතිග්‍රාහක තියෙනවා. ඔන්න ඔහොම රවුම්. හරිද? දැන් මේ ගිහිල්ලා හෝමෝන ටික දැන් අර ග්‍රන්ථියෙන් ස්‍රාවය වුණානේ මේ රුධිරයට. මෙයාලා ගිහිල්ලා බැඳෙන්නේ ළමයි මෙයාට අදාළ ප්‍රතිග්‍රාහකය තියෙන සෛලවලට විතරයි. එතෙන්ට ගිහිල්ලා මෙයා ක්‍රියාකාරී වෙනවා. ඒ කියන්නේ මෙතෙන්ට බැඳෙනවා. මෙයා මෙතෙන්ට ළඟා වෙනවා. හැබැයි බැඳෙනවද? බැඳෙන්නේ නැහැ. හරිද? අන්න ඒක තමයි මෙතන මේ කියන්නේ. හරිද? හරි. ඒක තමයි මෙතන තියෙන්නේ. දැන් අපි යනවා මානව අන්තරාසර්ග පද්ධතියේ තියෙන එක ග්‍රන්ථි ගැන ළමයි කතා කරන්න. හරිද? මම මෙතන ඔයාලට පින්තූරයක් දාන්නම්. අපි බලමු කොහොමද මේ ග්‍රන්ථි අපේ දේහයේ පිහිටලා තියෙන්නේ කියලා. අන්තරාසර්ග පද්ධතියේ තියෙන හෝමෝන ස්‍රාවය කරන ග්‍රන්ථි බලන්නකෝ. පළවෙනි එක ළමයි හයිපොතැලමස්. දෙවැනි එක කේතු දේහය. තුන්වෙනි එක පිටියුටරි ග්‍රන්ථිය. හරිද? හයිපොතැලමසට පහළින් තමයි පිටියුටරි ග්‍රන්ථිය ඉන්නේ. කේතු දේහයේ ඉන්නේ අපේ මොළයේමයි. ඊළඟට ඔයාලට පේනවද බෙල්ල තියෙනවා සමනලයක් බෝ එකක් වගේ තයිරොයිඩ් ග්‍රන්ථිය. මේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ළමයි අපර ප්‍රදේශයේ ගිලිලා තියෙනවා ග්‍රන්ථි 4ක්. ඒවට අපි කියනවා පැරාතයිරොයිඩ් ග්‍රන්ථි. ඒ තියෙන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියට අපර ප්‍රදේශයේ පිටිපස්සේ. හරිද? ඊළඟට අපේ පපු ප්‍රදේශයේ වගේ තියෙනවා පෙනහැලි අතර වගේ තයිමස් ග්‍රන්ථිය. තයිමස් ග්‍රන්ථිය. ඊළඟට අපේ වෘක්කවලට උඩින් ළමයි තියෙනවා අධිවෘක්ක ග්‍රන්ථි යුගලක්. ඔයාලට පේනවා රූපයේ අධිවෘක්ක ග්‍රන්ථි යුගලක්. ඊළඟට ළමයි තියෙනවා අග්ඤාශය. මේ අග්ඤාශයේ තියෙනවා ඔයාලට මතකයි අපි අග්ඤාශය ගැන කතා කරනකොට කිව්වා ලැංගර්හෑන්ඩ් දීපිකා තියෙනවා කියලා. ඊට අමතරව ළමයි අපි අන්තරාසර්ග ග්‍රන්ථි විදියට ප්‍රජනේන්ද්‍රිය සලකනවා ගොනඩ. ඒ කියන්නේ වෘෂණ යුගලක් තියෙනවා පුරුෂයන්ට, ඩිම්බ කෝෂ තියෙනවා ස්ත්‍රීන්ට. ඒවත් අන්තරාසර්ග ග්‍රන්ථි විදියට තමයි සලකන්නේ. ඇයි ළමයි මේ අන්තරාසර්ග
අන්තරාසර්ග ග්‍රන්ථි කියලා වෙනම තියෙන්නේ. තව මම මෙතන මාතෘකාවක් දීලා තියෙනවා. සමහර අවයව හා පටක තනිව පිහිටි අන්තරාසර්ග සෛල දරනවා. මොනවද ඒ අවයව? මෙහෙමයි ළමයි. අන්තරාසර්ග ග්‍රන්ථි කියලා කියන්නේ ඒව හැදිලා තින්නේ අදාළ සෛල වලින් විතරයි. ඒ කියන්නේ අන්තරාසර්ග සෛල වලින් විතරමයි. හයිපොතැලමස්, පිටියුටරි ග්‍රන්ථිය, තයිරොයිඩ් ග්‍රන්ථිය, පැරාතයිරොයිඩ්, අධිවෘක්ක ග්‍රන්ථි, ලැංගහැන්දීපිකා, අග්න්‍යාශය, ප්‍රජනේන්ද්‍රිය, තයිමස් ග්‍රන්ථි, කේතු දේහය මේවයි තියෙන්නේ අන්තරාසර්ග සෛල වලින්ම හැදිච්ච ග්‍රන්ථි මේවා. හරිද? හැබැයි ආමාශය කියන්නේ ඒක හැදලා තියෙන්නේ අන්තරාසර්ග සෛල වලින් විතරමද වෙන වෙන කෘත්‍යයක් කරනවද එයා? වෙන වෙන කෘත්‍යයක් කරනවනේ. ආමාශයෙන් හෝමෝනයක් ශ්‍රාවය කරනවද? ඔව්. මොකද්ද ශ්‍රාවය කරන හෝමෝනය? ගෑස්ට්‍රින් හෝමෝනය. ඒකට අදාළ අන්තරාසර්ග සෛල ආමාශයේ තියෙනවා. ශුද්ධාන්තයෙන් හෝමෝන ශ්‍රාවය කරනවද? ඔව්. ඒ කියන්නේ ශුද්ධාන්තයෙන් විවිධ හෝමෝන ශ්‍රාවය කරනවා. එතකොට ඒක ශුද්ධාන්තය කියන්නේ ග්‍රන්ථියක්ද? නැහැ. වෘක්කය ඔයාට මතකයි ශ්‍රාවය කරන හෝමෝනේ එරිත්‍රොපොයිටින්. එතකොට වෘක්කය කියලා කියන්නේ ග්‍රන්ථියක්ද? නැහැ. වෘක්කය කියලා කියන්නේ අවයවයක් නේද? අන්න ඒ විදිහට සමහර අවයව හා පටකවල තනිව පිහිටි අන්තරාසර්ග සෛල පවතිනවා. හරිද? හරි. ඊළඟට අපි බලන්න යන්නේ වෙනම වැඩක්. දැන් මේ තියෙන්නේ අපේ හයිපොතැලමස්නේ. මේ තියෙන්නේ පිටියුටරි ග්‍රන්ථිය. පිටියුටරි ග්‍රන්ථියේ ප්‍රධාන කණ්ඩිකා දෙකක් තියෙනවා. මතකයි? පූර්ව පිටියුටරියයි අපර පිටියුටරියයි කියලා. හරිද? එතකොට දැන් මෙහෙම කතාවක් තියෙනවා. මොකද්ද? පූර්ව පිටියුටරියට පුළුවන් හෝමෝන සංශ්ලේෂණය කරන්න. ඒ කියන්නේ හෝමෝන නිපදවන්න. හැබැයි අනේ එයාගේ හෝමෝන නිපදවීමේ හැකියාව තිබ්බට මේ හෝමෝන ටික එළියට දාගන්න, රුධිරයට දාගන්න තව කෙනෙක්ගේ උදව් ඕනේනේ. එයාට අපි කියනවා හයිපොතැලමස් කියලා. එහෙනම් හයිපොතැලමස්සේ නිපදවන හෝමෝනවල උදව් ඕනේ පූර්ව පිටියුටරියේ නිපදවන හෝමෝන ඒවා එළියට දාගන්න. මේ ඉන්නේ අපර පිටියුටරිය. අපර පිටියුටරිය හෝමෝන නිපදවන්නේ නැහැ. ඒ කියන්නේ හෝමෝන සංශ්ලේෂණය කරන්නේ නැහැ. හැබැයි හයිපොතැලමස් හෝමෝන නිපදවනවනේ. මේ කියන හයිපොතැලමස් නිපදවන හෝමෝන අපර පිටියුටරියේ తాවකාලිකව ගබඩා කරලා රුධිරයට දාන්න තමයි අපර පිටියුටරිය දායක වෙන්නේ. ආයි කියන්නම් පූර්ව පිටියුටරියට හෝමෝන සංශ්ලේෂණය කරන්න පුළුවන්, නිපදවන්න පුළුවන්. හරිද? අපර පිටියුටරියට හෝමෝන සංශ්ලේෂණය කරන්න බෑ. ඒ කියන්නේ නිපදවන්න බෑ. මේ පූර්ව පිටියුටරියේ නිපදවන හෝමෝන ටික එළියට දාගන්න ඕනනේ. රුධිරයට දාන්න ඕනනේ. ඒ සඳහා මෙයාට තනියම දාන්න බෑ. නිපදවන්න පුළුවන් වුණාට. ඒ සඳහා හයිපොතැලමස්සේ හෝමෝනවල උදව් ඕනේ. ඒක නිසා මෙයාලා පූර්ව පිටියුටරිය හයිපොතැලමස්ට සම්බන්ධ වෙලා තියෙන රුධිර නාල මගින්. හරිද? මේ ඉන්නේ අපර පිටියුටරියනේ. අපර පිටියුටරිය හයිපොතැලමස්ට සම්බන්ධ වෙලා ඉන්නේ මේ විදියට ස්නායු තන්තු මගින්. හරිද? මේවා යක්ෂණවල තමයි හෝමෝන ගබඩා කරලා තියාගෙන ඉන්නේ. මෙයා රුධිරයට දානවා. හරි. අපි මේ පොතේ තියෙන විදිය නෙමෙයි බලන්නේ. ඒක බලන්නේ පාඩම් කරන්න ලේසි වෙන විදියට. හරිද? මුලින්ම පූර්ව පිටියුටරිය බලන්න. පූර්ව පිටියුටරිය මගින් නිපදවන හෝමෝන මොනවද කියලා. පූර්ව පිටියුටරිය මගින් නිපදවන හෝමෝන මොනවද බලන්න. අපි කියනවා මේවට පිටියුටරි හෝමෝන කියලා. හරිද? පළවෙනි එක තමයි GH. ඒකට අපි කියනවා growth hormone. ඉංග්‍රීසි පුළුවන් නම් මේක පුළුවන්. හරිද? growth hormone. ඒ කියන්නේ වර්ධක හෝමෝනය. හරි. අංක 2 ACTH. ඒ කියන්නේ adrenocorticotropic hormone. ඒ කියන්නේ අධිවෘක්ක බාහික පෝෂී හෝමෝනය. හරිද? අපි ට්‍රොෆික් කියන්නේ මොකද්ද? අධිවෘක්ක බාහික පෝෂී හෝමෝනය. හරි. දැන් මෙතනදී අපි ඒකට කිව්ව නේද? කෝටිකෝට්‍රොෆික් කියලා. ඒකට අපි අධිවෘක්ක බාහික පෝෂී හෝමෝනය කියලාත් කියනවා. කෝටිකෝට්‍රොෆින් කියලාත් කියනවා. හරිද? මේ නම් දෙකම මතක තියාගන්න. අපි කෝටෙක්ස් කියලා කියන්නේ සාමාන්‍යයෙන් බාහිකයට. ඒකට තමයි මේ කෝටිකෝ කියන නම වැටලා තියෙන්නේ. කෝටිකෝට්‍රොෆින් කියලා වැටලා තියෙන්නේ. හරිද? එතකොට
ACTH අධිවෘක්ක බාහික පෝෂී. පෝෂී කියන එකට අපි කියන්නේ ට්‍රොෆික් කියලා. එතකොට පෝෂී කියන හැම තැනටම ට්‍රොෆික් අධිවෘක්ක බාහික පෝෂී හෝමෝනය. ඊළඟ හෝමෝනය TSH. හරිද? ඒකට අපි කියනවා TSH කියන්නේ තයිරොයිඩ් උත්තේජක හෝමෝනය කියලා. TSH. එතකොට අපි ඒකට තියෙන අනිත් නම තමයි තයිරොට්‍රොෆින් කියලා කියන්නේ. ඊළඟට LTH. ඒ කියන්නේ ප්‍රොලැක්ටින් හෝමෝනය. මේ වචනේ නැහැ. හැබැයි අපිට මේ ප්‍රොලැක්ටින් කියන එක තියෙනවා. කෙටි නම නැහැ. ඊළඟට ඉන්නවා FSH. ඒකට අපි කියනවා සියුනික උත්තේජක හෝමෝනය. LH ලුටෙයිකාරක හෝමෝනය. මේ දෙන්නටම කියන පොදු නම තමයි ගොනැඩොට්‍රොෆින් කියලා කියන්නේ. ගොනැඩොට්‍රොෆින්. හරි. අපි බලමු පූර්ව පිටියුටරියෙන් නිපදවන හෝමෝන ගිහිල්ලා ඉලක්ක ස්ථානය කොහෙද එයාලා ක්‍රියා කරන්නේ සහ එයාලා එතන ක්‍රියා කරන කෘත්‍ය මොනවද කියලා. හරි. මම මේකටත් මෙතන වගුව දානවා බලන්න ඔයාලා. පළවෙනි එක GH. ඒ කියන්නේ GH කියන්නේ වර්ධක හෝමෝනයනේ. මේ සොමැටොට්‍රොෆික් ඒ වචනේ ඔයාලට නැහැ. සොමැටොට්‍රොෆින් කියන එක. GH කියන්නේ වර්ධක හෝමෝනය. මෙයා ළමයි මෙයාගේ ඉලක්ක ස්ථානය තමයි සියලු දෛහික සෛල. එයා සියලු දෛහික සෛල, ඒ කියන්නේ සියලු සෛල වලට ළඟා වෙලා එයාගේ කෘත්‍ය තමයි ප්‍රෝටීන සංශ්ලේෂණය උත්තේජනය මගින් පටක වර්ධනය දිරිගන්වයි. විශේෂයෙන්ම අස්ථි හා පේශි. ඒ වගේම මෙයා පරිවෘත්තීය යාමනය කරනවා. හරිද? එතකොට මෙයා උත්තේජනය, මේ හැමෝගෙම වචනවල උත්තේජනය කියලා එක තියෙනවා. දෙවැනියට අපි කතා කරන හෝමෝනය ACTH. ඒ කියන්නේ අධිවෘක්ක බාහික පෝෂී හෝමෝනය. මෙයාගේ ඉලක්ක ස්ථානය වෙන්නේ අධිවෘක්ක බාහිකය. එතකොට මෙයාගේ කෘත්‍ය වෙන්නේ මොකද්ද? අධිවෘක්ක බාහික හෝමෝන ස්‍රාවය උත්තේජනය කිරීම. අධිවෘක්ක බාහික පෝෂී හෝමෝනේ එතකොට එයාගේ ඉලක්ක ස්ථානය වෙන්නේ අධිවෘක්කය. මෙයා මොකද කරන්නේ? පූර්ව පිටියුටරියේ නිපද වෙනවා. රුධිරය හරහා යනවා. අධිවෘක්ක බාහිකය මත ක්‍රියා කරනවා. අධිවෘක්ක බාහිකය මත ක්‍රියා කරලා අධිවෘක්ක බාහික හෝමෝන ස්‍රාවය උත්තේජනය කරනවා. හරිද? ඊළඟට අපි කතා කරනවා TSH. ඒ කියන්නේ තයිරොයිඩ් උත්තේජක හෝමෝනය. මෙයා මොකද කරන්නේ? පූර්ව පිටියුටරියේ TSH නිපද වෙනවා. තයිරොයිඩ් උත්තේජක හෝමෝනය නිපද වෙනවා. රුධිරයට යනවා. ඔන්න දැන් ඉලක්ක ස්ථානය හම්බ වෙනවා. තයිරොයිඩය මත ක්‍රියා කරලා ඔන්න කෘත්‍ය. තයිරොයිඩ් හෝමෝන ස්‍රාවය උත්තේජනය කරනවා. ඒ වගේ මෙයා තව දෙයක් කරනවා. තයිරොයිඩ් ග්‍රන්ථියේ වර්ධනයත් උත්තේජනය කරනවා. තයිරොයිඩ් ග්‍රන්ථියේ වර්ධනයත් උත්තේජනය කරනවා. ඊළඟ හෝමෝනය තමයි ප්‍රොලැක්ටින් කියන හෝමෝනය. ප්‍රොලැක්ටින් ඔන්න දැන් මොකද කරන්නේ? ප්‍රොලැක්ටින් හෝමෝනය ඉන්නවා. එතකොට මේ ප්‍රොලැක්ටින් හෝමෝනය පූර්ව පිටියුටරියේ, ඒ කියන්නේ මෙන්න මෙතනදී නිපද වෙනවා. ඔන්න යනවා රුධිරය හරහා. දැන් මොකද වෙන්නේ? ශීර ග්‍රන්ථි ඉන්නවා. ශීර ග්‍රන්ථි මත ක්‍රියා කරලා කිරි නිපදවීම උත්තේජනය කරනවා. ඒ වගේම කිරි නිපදවීම උත්තේජනය කරන එකට අමතරව අනෙකුත් හෝමෝන සමග ශීර ග්‍රන්ථි වලින් කිරි ස්‍රාවයත් මොකද කරන්නේ? ප්‍රවර්ධනය කරනවා. හරි. ඊළඟට අවසාන හෝමෝන දෙක FSH. එයා ඩිම්බකෝෂ සහ වෘෂණ කියන දෙක මතම ක්‍රියාත්මක වෙනවා. FSH කියන්නේ සියුනික උත්තේජක හෝමෝනය කියන එක. එතකොට එයා ඩිම්බකෝෂ මත ක්‍රියාත්මක වෙලා මොකද කරන්නේ? ඩිම්බ සියුනිකා වර්ධනය හා විකසනය උත්තේජනය කරනවා. පූර්ව පිටියුටරියෙන් ඔන්න FSH නිපදවනවා. FSH රුධිරය හරහා පරිවහනය වෙලා ගිහිල්ලා මොකද කරන්නේ? ඩිම්බකෝෂ මත ක්‍රියාත්මක වෙනවා. ඩිම්බකෝෂ මත ක්‍රියාත්මක වෙලා එයාගේ ඉලක්ක ස්ථානයේ ඩිම්බකෝෂනේ. එයා එතකොට මොකද කරන්නේ? ඩිම්බ සියුනිකා වර්ධනය හා විකසනය උත්තේජනය කරනවා. ඊළඟට FSH ඔන්න යනවා වෘෂණ මත. වෘෂණවල ගිහිල්ලා ශුක්‍රාණුජනනය කියන ක්‍රියාවලිය උත්තේජනය කරනවා. ඔන්න ඊළඟට පූර්ව පිටියුටරියෙන් ශ්‍රාවය වන හෝමෝනය තමයි නිපදවලා ශ්‍රාවය වෙන. නිපදවලා ශ්‍රාවය කරන්න හයිපොතැලමසේ හෝමෝන ඕන. ඒක තමයි අපි ඊළඟට කතා කරන්නේ. දැන් අපි බලන්නේ පූර්ව පිටියුටරියෙන් නිපදවලා ශ්‍රාවය කරන්නේ මොන හෝමෝනද? ඒවා ශ්‍රාවය කරන්න උදව් වෙන හයිපොතැලමස් හෝමෝන ටික තමයි මේ වලට මෙතන පේන්නේ. හරිද? ඒ ටික ඊළඟට. දැන් මෙතනදී මොකද වෙන්නේ? LH ශ්‍රාවය කරනවා. LH පූර්ව පිටියුටරියෙන් ශ්‍රාවය කරලා මේ LH
කියන්නේ ලුටෙයිකාරක හෝමෝන ඒවා ඩිම්බ කෝෂ මත ක්‍රියා කරලා කාර්යයන් තුනක් කරනවා. පළවෙනි එක ඩිම්බ මෝචනය, දෙවෙනි එක ඩිම්බ කෝෂය තුල පීත දේහ සෑදීම ප්‍රවර්ධනය, තුන්වෙනි කෘත්‍ය පීත දේහයෙන් ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය ස්‍රාවය උත්තේජනය කිරීම. එයා වෘෂණ මතත් ක්‍රියාත්මක වෙලා ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය ස්‍රාවය උත්තේජනය කරනවා. හරිනේ? හරි. ඊළඟට අපි බලන්න යනවා හයිපොතැලමස් ගැන. හරිද? හයිපොතැලමස්. ඊට කලින් බලන්න මේ පූර්ව පිටියුටරියෙන් නිපදවලා රුධිරය හරහා ගිහිල්ලා ආයි ග්‍රන්ථියක් මතම ක්‍රියාත්මක වෙච්ච හෝමෝන තියද? ඒවට අපි කියනවා පෝෂී හෝමෝන කියලා. මේ කියන මෙතනින් නිදහස් වෙලා රුධිරය හරහා ගිහිල්ලා ග්‍රන්ථියක් නොවන තැනක් මත ක්‍රියාත්මක වෙච්ච හෝමෝනයක් තියද? ඒකට අපි කියනවා පෝෂී නොවන හෝමෝන කියලා. ඒ වගේම මෙතනින් නිදහස් වෙලා ග්‍රන්ථි වලටත් ගිහිල්ලා ඊට පස්සේ අනෙකුත් සෛල වලටත් ගිහිල්ලා ඒ හැම තැනටම ගියපු ග්‍රන්ථි වලටයි ග්‍රන්ථි නොවන ඒවටයි අන්තරාසර්ග ග්‍රන්ථි වලටයි අන්තරාසර්ග ග්‍රන්ථි නොවන ඒවටයි කියපු හෝමෝන තියද? ඒවට අපි කියනවා පෝෂී මෙන්ම පෝෂී නොවන බලපෑම් ඇති කරන හෝමෝන කියලා. පෝෂී හෝමෝන වෙන්නේ එතකොට TSH. ඇයි TSH කියන්නේ තයිරොට්‍රොෆින්. නැත්නම් අපි කියනවා තයිරොයිඩ් උත්තේජක හෝමෝනය. පූර්ව පිටියුටරි ග්‍රන්ථියෙන් එයා නිපදවලා එයා කොහෙටද ගිහිල්ලා ක්‍රියාත්මක වුනේ? තයිරොයිඩයේ තමයි ක්‍රියාත්මක වුනේ. ACTH කියන්නේ අධිවෘක්ක බාහික පෝෂී හෝමෝනය. මෙතනින් නිපදෙව්වා අධිවෘක්ක බාහිකයේ මත ගිහිල්ලා ක්‍රියාත්මක වුණා. FSH කියන්නේ සිවුනික උත්තේජක හෝමෝනය. ඩිම්බකෝෂ වෘෂණ කියන ග්‍රන්ථි අන්තරාසර්ග ග්‍රන්ථි මත ක්‍රියාත්මක වුණා. LH කියන්නේ ලුටෙයිකාරක හෝමෝනය. මෙතනින් ශ්‍රාවය වෙලා රුධිරය හරහා ගිහිල්ලා එයාත් වෘෂණ සහ ඩිම්බ කියන දෙක මතම ඒත් අන්තරාසර්ග ග්‍රන්ථිනේ අපි අර කතා කරේ මිනිස්සෙගේ රූපයක් දාලා අන්නේ දෙක මතම ක්‍රියාත්මක වුණා. පෝෂී නොවන හෝමෝන කියලා කියන්නේ මෙතනින් නිදහස් වෙලා අන්තරාසර්ග ග්‍රන්ථියක් නෙමෙයි යාගේ ඉලක්ක ස්ථානයේ වෙන්නේ. ප්‍රොලැක්ටින්. ඒ කියන්නේ ශීර ග්‍රන්ථිනේ. ශීර ග්‍රන්ථි කියලා කියන්නේ අන්තරාසර්ග ග්‍රන්ථියක් නෙවෙයි. ඊළඟට පෝෂී මෙන්ම පෝෂී නොවන බලපෑම්. වර්ධක හෝමෝනේ. එයා සියලු දෛහික සෛල මත ක්‍රියා කරනවා. ඒතකොට සියලු දෛහික සෛල කියනකොට ග්‍රන්ථිත් අයිති ඔක්කොම අයිතිනේ. ඒක නිසා ඒක වර්ධක හෝමෝනය පෝෂී මෙන්ම පෝෂී නොවන බලපෑම් ඇති කරන හෝමෝනයක් කියලා අපි සලකනවා. ඊළඟ මාතෘකාව වෙන්නේ හයිපොතැලමස්. හරිද? හයිපොතැලමස් කොහෙද තියෙන්නේ? හයිපොතැලමස් තියෙන්නේ මොලේ නේද? එතකොට මේ හයිපොතැලමස්ෙන් ළමයි අපි බලමු මොකද කරන්න කියලා. හයිපොතැලමස්ෙන් කරන්න මේ පූර්ව පිටියුටරි හෝමෝන නිපදවනවා. ඒව එළියට ශ්‍රාවය කරන්න උදව් කරන හෝමෝන තමයි හයිපොතැලමස්ේ තියෙන්නේ. ඒ කියන්නේ අපි බලමු මේ මොනවද කියලා. පළවෙනි එක තමයි GHRH. ඒ කියන්නේ වර්ධක හෝමෝන ස්‍රාවී හෝමෝනය. මේ තියෙන වර්ධක හෝමෝනයනේ මෙතන තියෙන්නේ. එයා රුධිරයට ස්‍රාවය කරන්න වර්ධක හෝමෝන ස්‍රාවී හෝමෝනය ඕන වෙනවා. එතකොට ඒකේ කෘත්‍ය තමයි පූර්ව පිටියුටරියෙන් වර්ධක හෝමෝන ස්‍රාවය උත්තේජනය කරන එක. ඊළඟට දෙවැනි එක PRH. PRH කියන්නේ මෙතන මම කිව්වා මේ නම් ටිකක් බලන්න කියලා. ප්‍රොලැක්ටින්. හරිද? PRH කියන්නේ ප්‍රොලැක්ටින් ස්‍රාවී හෝමෝනය. එයා කරන්නේ පූර්ව පිටියුටරියෙන් ප්‍රොලැක්ටින් හෝමෝනය ස්‍රාවය උත්තේජනය කරන එක. හරිද? පූර්ව පිටියුටරියෙන් ප්‍රොලැක්ටින් හෝමෝන ස්‍රාවය උත්තේජනය කරන එක තමයි PRH වලින් කරන්නේ. CRH කියන්නේ කෝටිකෝට්‍රොෆින් ස්‍රාවී හෝමෝනය. කෝටිකෝට්‍රොෆින් කිව්වේ අපි කෝටෙක්ස් කිව්වේ අධිවෘක්කයට. එහෙනම් කෝටිකෝට්‍රොෆින් කියන්නේ අධිවෘක්ක බාහිකය මත ක්‍රියාත්මක වෙනවා. එතකොට කෝටිකෝට්‍රොෆින් ස්‍රාවී හෝමෝනය කියන්නේ අර අධිවෘක්ක බාහික පෝෂී හෝමෝනය ස්‍රාවය තමයි එයා උත්තේජනය කරන්නේ. හරිද? මෙන්න මෙතන පූර්ව පිටියුටරියෙන් සිවුනිකා උත්තේජක හෝමෝනය. පූර්ව පිටියුටරියෙන් ඇඩිනෝකෝටිකොට්‍රොෆික් හෝමෝනය. ඒ කියන්නේ අධිවෘක්ක බාහික හෝමෝනය ස්‍රාවය උත්තේජනය කරන එක තමයි CRH වලින් කරන්නේ. මෙන්න මෙයාව. කෝටිකෝ කියන්නේ කෝටිකෝ. ඒ කියන්නේ CRH. හරිද? කෝටෙක්ස් එකෙන්. ඊළඟට TRH.
TRH කියන්නේ තයිරොට්‍රොෆින් ස්‍රාවී හෝමෝනය. තයිරොට්‍රොෆින් කියන්නේ තයිරොයිඩ් හෝමෝන. හරිද? පූර්ව පිටියුටරියෙන් තයිරොයිඩ් උත්තේජක හෝමෝන ස්‍රාවය උත්තේජනය කරයි. මේ TSH අන්‍යයාව TRH මගින් තමයි ස්‍රාවය වීම උත්තේජනය කරන්නේ. ඊළඟට GnRH මං කියවනේ මෙයාට ගොනඩොට්‍රොෆින් කියලා කියනවා කියලා. එතකොට GnRH වලින් කරන්නේ පූර්ව පිටියුටරියෙන් සිවුනිකා උත්තේජක හෝමෝනය. ඒ කියන්නේ FSH හා ලුටෙයිනීකාරක හෝමෝනය. ඒ කියන්නේ LH ස්‍රාවය උත්තේජනය කරන එක. ඊළඟට ළමයි දැන් මෙයාව GnRH එහෙම වර්ධනය වෙලා වර්ධනය දැන් දිගටම ස්‍රාවය කරන්න බෑනේ හයිපොතැලමසට. ඒක නිසා යාව නිෂේධනය කරන්නත් හෝමෝනයක් ඕනනේ. නැත්නම් අපේ දේහය වර්ධනය වෙලා පිපිරේ. එතකොට GnRIH කියලා කියන්නේ මොකද්ද? වර්ධක හෝමෝන ස්‍රාවය නිෂේධක හෝමෝනයකුත් හයිපොතැලමසෙන් දාන්න ඕනේ. එයා කරන්නේ පූර්ව පිටියුටරියෙන් මේ කියන වර්ධක හෝමෝනයයි ඒ වගේම ළමයි TSH කියන්නේ තයිරොයිඩ් හෝමෝනයනේ. මෙන්න මෙතන TSH තිබ්බනේ. තයිරොට්‍රොෆින්. අන්න ඒකයි ස්‍රාවය නිෂේධනය කරන්න දෙකටම මේ GHRIH දායක වෙනවා. ඊළඟට ළමයි PIH. PIH කියන්නේ ප්‍රොලැක්ටින් නිෂේධක හෝමෝනය. කිරි හැමතිස්සෙම එන්නේ නැහනේ. ඒ කෙනෙක් නිෂේධනය කරන්න ඕනනේ. ඒක නිසා පූර්ව පිටියුටරියෙන් ප්‍රොලැක්ටින් හෝමෝන ස්‍රාවය නිෂේධනය කරන්න ළමයි මේ කියන PIH. හරිද? එයා ප්‍රොලැක්ටින් නිෂේධක හෝමෝනයේ විදියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට දැන් අර හයිපොතැලමසෙන් ස්‍රාවය කියන්නේ හයිපොතැලමසෙන් නිපදවලා මම කියවනේ අපර පිටියුටරිය මත తాවකාලිකව හෝමෝන දෙකක් ගබඩා කරනවා කියලා. ඒ ගබඩා කරන හෝමෝන දෙක තමයි මේ තියෙන්නේ. ADH ඒ කියන්නේ ප්‍රතිමෞල්‍ය හෝමෝනය, ඔක්සිටොසින් කියන හෝමෝනය. ඊට පස්සේ අපර පිටියුටරිය මගින් තමයි ඒක ළමයි මේ විදියට එළියට නැත්තම් රුධිරයට නිදහස් කරන්නේ. එතකොට ප්‍රතිමෞල්‍ය හෝමෝනය ADH වල ඉලක්ක ස්ථාන වෙන්නේ ඔන්න වෘක්කාණුවල විදුර සංවලිත නාලිකා හා වෘක්කවල සංග්‍රාහක ප්‍රනාල. එයා එතෙන්ට ගිහිල්ලා එයාගේ කෘත්‍ය තමයි ජලයට ඇති පාරගම්‍යතාවය වැඩි කොට ජල ප්‍රතිශෝෂණය උත්තේජනය කරන එක. ඊළඟට ඔක්සිටොසින්. එයාගේ ඉලක්ක ස්ථාන වෙන්නේ ශීරග්‍රන්ථි සහ ගර්භාෂ පේශි. එතකොට මෙයා ශීරග්‍රන්ථි වලට ගිහිල්ලා එයාගේ කෘත්‍ය මොකද්ද ඔක්සිටොසින් වල? සිනිඳු පේශී සංකෝචනය උත්තේජනයෙන් කිරි විසර්ජනය වීම උත්තේජනය කරනවා. ඔක්සිටොසින් ගර්භාෂ පේශී වලට ගිහින් මොකද කරන්නේ? සිනිඳු පේශී සංකෝචනයෙන් දරු ප්‍රසූතිය පහසු කරවනවා. හරි. අපි දැන් ඊළඟට බලමු එක එක අන්තරාසරක ග්‍රන්ථිය ගැන වෙන වෙනම විස්තරාත්මකව.